හායි ඔයාලට කොහොමද? අද සෙනසුරාදා දවසක් නැගිටින්න හොඳටම පරක් වුණා. මම කොච්චර පරක් වෙලා නැගිට්ටත් මගේ දවස පටන් ගන්නේ මම මෙහෙමයි. උදේම බුදුන් වැඳලා මං ගියා පොඩ්ඩක් මිදුල පැත්තට බලන්න. මොකද ඊයරා හොඳටම වැස්සා. පේනවනේ මිදුල තත්ත්වේ. මම මිදුලත් චුට්ටක් බලලා ඉවර වෙලා මං ආවා චූටි දූ නැගිටලාද කියලා බලන්න. දැන් 9ටත් ළඟයි චූටි දූ වෙනවට තාම හොඳටම නිදි. මොකද චූටි දූ නැගිටින්න ඉස්සෙල්ලා මං ඉක්මනට මිදුල අතුපා ගන්න ඕන. ඒ නිසා මට ඒකේ වීඩියෝ එකක් ගන්න බැරි වුණා. මං එකත් බලලා දුර මිදුල අතු ගෑවා. චූටි දූ කොහොම හරි 9:00 විතර වගේ නැගිට්ටා. අද උදේට කනකොට චූටි දූ පාරක් වුණා. මං චූටි දූට ඕට්ස් එක යෝගට් චුට්ටක් දුන්නා. ඉක්මනට කවා ගන්න පුළුවන් නිසා. එයා ඒක නම් උදේට කෑවා. චූටි දූගේ වැඩත් ඉවර වෙලා මං උදේ තේ එක හදාගත්තා. ස්පන්ජිය කැංගිල්ලෙන් කඩලා චුට්ට. තේ එකත් බීලා මං ඉක්මනට උදේ කෑමත් හැදුවා. අද මං හැදුවේ රොටි එක චිකන් හොටි. මේ යන්නේ දකුණේ අපේ ලස්සනම කාලනේ. ඉතින් මට හම්බුණා ලෙදවාලේ ගිෆ්ට් කෙනකින් ටිපිටු සහ මුරුක්කු. මම ඉතින් ඒක චුට්ටක් කෑවා. දැන් හොඳටම දවල් වෙලා තියෙන්නේ. දවල්ට කෑම හදන්නත් ඕන. දවල්ටත් මම ලොකු දෙයක් හදාගත්තේ නැහැ. වරක් වෙච්ච නිසා ඉක්මනට හදාගන්න පුළුවන් දෙයක් තමයි හදාගත්තේ. සුදු බත් වලට පරිප්පුයි චිකන් සහ නෝකෝල් හදාගත්තා. අද මගෙන් දවසෙන් භාගයක් ගෙවුනේ කොහොමයි. අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. මාව සබ්ස්ක්‍රයිබ් කරන්න නැත්නම් දෙක කරන්න එපා. ඔයාලට බුදු සරණයි ජේසුස් පිහිටයි. ඔයාලට ආදරෙයි.